එක දවසක් තියෙනවා අපිට හැමදේම අත්හැරෙන. හැබැයි එහෙම අත්හැරෙනවා කියලා අපි දන්නේ නැති. අම්මයි තාත්තයි එක දවසකදී ඔයාව වඩාගෙන ඉඳලා බිම තියනවා. හැබැයි එහෙම බිම තියන්නේ අන්තිම වතාවට කියලා අම්මයි තාත්තයි දන්නේ නැහැ. එහෙම දන්නවනම් කවදාවත් ඔයාව බිම තියන්නේ නැහැ. ඔය අම්මෙක් හරි තාත්තෙක් හරි නම් ඔයාගේ දරුවව අමාරුවෙන් උකුලේ තියලා නිදි කෙරෙව්ව දවස මතකද? ඒත් එහෙම උකුලේ තියලා නිදි කරවපු අන්තිම දවස කවදද කියලා ඔයාට මතක නැහැ. ඒ ලෙවල් කාලෙදී එක දවසක් ඔයා ඉස්කෝලේ ගියා. හැබැයි ඒ ඉස්කෝලේ ගියේ අන්තිම දවසට කියලා ඔයාට මතක නැහැ. එකම එක දවසකදී පොල්ලතු හෙවලි කළ වහලක් යට ගොම මැටි ගාපු බිමක කටුමැටි බිත්ති 4කට කොටු වෙච්ච දවසක් තිබුණා. හැබැයි එහෙම ගමේකමක් විඳින අන්තිම දවස කියලා ඔයාට මතක නැහැ. එක දවසක් හවස 6:00ට විතර තව පොඩි වෙලාවක් තියෙනවා. තව එක ඕවරයක මැච් එකක් ගහමු කියලා කොල්ලෝ ටික එකතු වෙලා ඕවරේ මැච් එකක් ගැහුවා. මතකද? හැබැයි ඒ ගැහුවේ අන්තිම මැච් එක කියලා ඔයාලට මතක නැහැ. ජීවිතේ එහෙම තමයි. සමහර දේවල් අපිට අතහැරෙන්නේ ඒ අන්තිම මොහොත කියලාවත් අපිට නොදැනම. ඒ නිසා මේ මොහොත විඳින්න. මොකද ආයේ කවදාවත් ඒ වගේ අත්දැකීමක් ඔබට නොෙන්න පුළුවන්.